ප්‍රවීණ ගායන ශිල්පිනී නන්දා මාලනී දිවිසැරිය නිමා කරයි. ඇයගේ අවසාන දර්ශන පෙළ සඳහා වීඩියෝව අවසානය දක්වා නරඹන්න. දශක 6කට වැඩි කාලයක් පුරා ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයට අමිල මෙහෙවරක් ඉටු කළ ප්‍රවීණ ගායන ශිල්පිනී සංගීත විශාරද නන්දා මාලනී මහත්මිය අභාවක් ප්‍රාප්ත වූවාය. මිය යන විට ඇය 81 වන වියෙහි පසු වූවාය. ශ්‍රී ලංකාවේ සංගීත හා සංස්කෘතික ක්ෂේත්‍රයට අනුපමේය දායකත්වයක් ලබා දුන් ඇයගේ වියෝව මෙරට කලා ක්ෂේත්‍රයට මෙන්ම සමස්ත රටටම සිදු වූ විශාල පාඩුවක් බව කලාකරුවන් සහ රසිකයන් පෙන්වා දෙති. 1943 අගෝස්තු 23 වැනිදා අලව්වේදී උපත ලැබූ නන්දා මාලනී මහත්මිය කුඩා වියේ සිටම ගායනය කෙරෙහි සුවිශේෂී දක්ෂතාවක් පෙන්නුම් කළාය. වික්ටර් පෙරේරා මහතා යටතේ මූලික සංගීත අධ්‍යාපනය ලැබූ ඇය පසුව ඉන්දියාවේ ලක්නෞහි බාග්ඛණ්ඩේ සංගීත විද්‍යාපීඨයෙන් ශාස්ත්‍රීය සංගීතය හදාරා සංගීත විශාරද උපාධිය ලබා ගත්තාය. ඇයගේ සිනමා පසුබිම් ගායන දිවියේ ආරම්භය සනිටුහන් වූයේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ රන්මුතු දුව 1962 චිත්‍රපටයේ ගලනා සීතචලේ ගීතෙනි. එම ගීතය වෙනුවෙන් ශ්‍රී ලංකා සරසවිය සිනමා සම්මාන උළෙලේදී හොඳම පසුබිම් ගායිකාව ලෙස ඇය සිය පළමු ජාතික සම්මානය දිනාගත්තාය. සාම්ප්‍රදායික ගීත සීමාවන්ගෙන් ඔබ්බට ගිය නන්දා මාලනී මහත්මිය සමාජීය, දේශපාලනික සහ මානවවාදී තේමාවන් රැසක් සිය නිර්මාණ තුළින් ඉදිරිපත් කළාය. විශේෂයෙන්ම 1980 දශකයේ අගභාගයේදී සහ ඉන් පසුව ඉදිරිපත් කළ පවන ප්‍රසංග මාලාව ඇයගේ සංගීත දිවියේ සුවිශේෂී හැරවුම් ලක්ෂයක් බවට පත්විය. සතියේ ගීතය, පවන, හෙළ අමර සහ යෝන් වසන්තය ඇතුළු ප්‍රසංග හා ගීත නිර්මාණ හරහා ඇය ශ්‍රී ලාංකේය සංගීත ඉතිහාසයට අමරණීය සලකුණක් එක් කළාය. සම්භව්‍ය සාහිත්‍ය, බෞද්ධ දර්ශනය සහ සමකාලීන සමාජ යථාර්ථයේ නිර්මාණශීලීව එක් කළ ගීත රැසක් ඇයගේ නිර්මාණ අතර වේ. සරසවිය සම්මාන උළෙලවලදී අවස්ථා ගණනාවකදී හොඳම ගායිකාව ලෙස සම්මානයට පාත්‍ර වූ නන්දා මාලනී මහත්මිය ජනාධිපති සම්මාන සහ රාජ්‍ය සංගීත සම්මාන රැසකින්ද පිදුම් ලැබුවාය. ඇය විදෙස් රටවල් රැසක ප්‍රසංග පවත්වමින් ශ්‍රී ලාංකේය ගීත කලාව ජාත්‍යන්තර ප්‍රේක්ෂකයන් අතරටද රැගෙන ගියාය. එමෙන්ම සංගීත ආශ්‍රමය හරහා නව පරපුරට ශාස්ත්‍රීය සංගීතය හැදෑරීමට අවස්ථාව ලබා දෙමින් ඇය ඉටු කළ ගුරු මෙහෙවරද මෙරට සංගීත ක්ෂේත්‍රයේ අනාගත පරපුර ගොඩනැගීමට වැදගත් දායකත්වයක් ලබා දුන්නේය. නන්දා මාලනී මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සම්බන්ධ වැඩිදුර තොරතුරු ඉදිරියේදී දැනුම් දීමට නියමිතය. කරුණාකර පහත අදහස් දැක්වීමේ කොටසේ ඔහුගේ පවුලේ අය වෙනුවෙන් යාඥා සහ ශෝක පණිවිඩ පළ කරන්න. වැඩි විස්තර සඳහා කරුණාකර අපගේ නාලිකාවට දායක සබ්ස්ක්‍රයිබ් වන්න.